හා පුංචා සහ කහ පුංචා. එක දවසක් උදින්ම නැගිටපු අපේ හා පුංචා රසම රස කෑමකුත් හදාගෙන කහ පුංචත් එක කන්න පටන් ගත්තා. කෑම එක හරිම සුවඳයි. ඒ වගේම හරිම රසයි. දෙන්නම රස කර කර කන්න පටන් ගත්තා. කවුද මේ වෙලාවේ දොරට තට්ටු කරන්නේ? එහෙම හිතපු හා පුංචා දොර අරින්න පිටත් වුණා. මේ අපේ මීහාමිනේ. මීහාමි ගොඩාක් දුකින් තමා හිටියේ. ඒ වගේම ලොකු බඩගින්නකින්. එයා හාහාමිගෙන් කන්න මොන හරි ඉල්ලුවා. හාහාමිත් රාක්කේ තිබුණු රතුම රතු පාට ඉදුණු ඇපල් ගෙඩියකුත් අරගෙන ගිහිල්ලා මීහාමිට දුන්නා. මීහාමි හාහාමිට ස්තුති කරා. හරිම සතුටින් එයා පිටත් වුණා. දොර වහපු හාපැංචි ආපහු සැරයක් කෑම කන්න පටන් ගත්තා. මේ පාර කවුද? දොර ඇරපු හාපැංචි දැක්කේ ලේන් පැංචිව. එයාටත් හොඳටම බඩගිනි වගේ. අපේ හාපැංචි හරිම හොඳයි. ඉතින් එයා රාක්කේ ළඟට ගිහිල්ලා රසම රස පාට කොළ පාට ඇපල් ගෙඩියක් අරගෙන අපේ ලේන් පැංචිට දුන්නා. ලේන් පැංචිටත් හරිම සතුටුයි. දොර වහපු හාපැංචි ආපහු සැරයක් කෑම කන්න ගියා. මේ පාර කවුද? හාපැංචි කලින්ම රාක්කේ ළඟට ගිහිල්ලා දොඩම් ගෙඩියකුත් අරගෙන දොර අරින්න පිටත් වුණා. මේ අපේ වඳුරු පැටව 3 දෙනානේ. වඳුරු පැටව 3 දෙනාට දොඩම් ගෙඩිය දුන්නා. ඒත් එයාලට දොඩම් එපා වගේ. මේ ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න කහ පැංචිත් ආවා. කැලේට මොන හරි ප්‍රශ්නයක් වෙලා වගේ. කට්ටියත් එක්කම එකතු වෙලා කැලේට යන්න පටන් ගත්තා. හානේ බලන්නකො කැලේට වෙලා තියෙන දේ. කැලෑව විනාශ වෙලා ගස් සේරම කපලා දාලා සත්තු බඩගින්නේ ඉන්නව ඇත්තේ. කන්න කිසිම දෙයක් නැතුව ඇති. එයාලගේ ගෙවල් පවා විනාශ වෙලා. සත්තුන්ට හරිම දුකයි. සත්තු හැමෝම එයාලගේ දුක හාපැංචිට කියන්න පටන් ගත්තා. හාපැංචිටත් හරිම දුකයි කැලේට මේ වෙලා තියෙන දේ ගැන දැක්කහම. හාපැංචි කල්පනා කරා කොහොමද වුනේ මේ දේ? ඔව් මිනිස්සු ඇවිල්ලා කැලෑවේ තිබුණු සේරම ගස් ටික කපලා දාලා මුළු කැලෑම විනාශ කරලා. හාපැංචි හැමෝම සනසලා යන්න පිටත් වුණා කහපැංචිත් එක්ක. හාපැංචිට හොඳ අදහසක් ඇවිල්ලා වගේ. ගෙදරට ගිය හාපැංචි කහපැංචි රාක්කේ උඩ තිබුණු ඇට වර්ග පිරිච්ච මල්ලත් අරගෙන ආපහු කැලෑවට ආවා. යාළුව පුදුමෙන් බලාගෙන ඉන්නවා හාපැංචි මොකද්ද මේ කරන්න කියලා. හාපැංචි යාළුවන්ට මේ අපි ඇට පැල කරමු කියලා පැහැදිලි කරලා දුන්නා. යාළුවොත් ඒකෙන් ගොඩාක් පුදුම වුණා. යාළුවොත් හාපැංචිගේ පස්සෙන් යන්න පටන් ගත්තා. හාපැංචි පොළවේ හොඳ තැනක් බලලා පුංචි වලක් හාරලා
ඒ වලට ඇට කිහිපයක් දාලා ආපහු පස් දාලා වැහුවා. වඳුරු පැටවන්ට කිව්වා වතුර ගේන්න කියලා. වඳුරු පැටව ගෙන ආපු වතුර ටිකක් අරගෙන හාපැංචි මේ පැලවලට දාන්න පටන් ගත්තා. හැමෝම බලාගෙන හිටිය හරිම සතුටින් ලස්සන පුංචි පැලයක් එළියට එනකන්. වාව්! ඇත්තටම ලස්සන චූටි පැලයක් එකපාරටම පොළවෙන් මතු වුණා. හැමෝටම හරිම සතුටුයි. හැමෝම නටන්න පටන් ගත්තා. ඉතින් හාපැංචි තව වතුර ටිකක් පැලේට දැම්මා. එතකොට පැලේ ගොඩාක් ලොකු වෙයි කියලා. ඒත් එහෙම උනේ නැහැනේ. පැලේ හෙලවුණා විතරයි. ආපහු එයාලට අර ලස්සන කැලේ බලන්න බැරි වෙයිද? සත්තු ආපහු සැරයක් දුක් වුණා. හාපැංචිටත් හරිම දුකයි. ලේන් පැංචි හොඳටම අඬනවා. කහ පැංචි ගිහිල්ලා ලේන් පැංචිව සනසෙව්වා. මේ අතරතුර අපේ කහ පැංචිට දෙයක් මතක් වුණා. යාළුවෝ ටිකත් කහ පැංචි යන දිහා බලාගෙන හිටියා. කහ පැංචි ගියේ වෙන කොහෙටවත් නෙමේ. කැලෑවේ තිබුණු මහා බලගතු මායා කස ළඟටයි. මායා කස ළඟට ගිය කහ පැංචි මායා කසට ආචාරි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මායා ගස ළඟ තියෙන මායා පස් ටිකක් කාපැංචි ඇහිඳ ගත්තා. ඒ පස් ටිකත් අරගෙන ආපහු මායා කැලෙන් පිට වෙලා යාළුවෝ ඉන්න තැනට ආපු අපේ කහපැංචි ඒ පස් ටික මේ පුංචි පැලේට දාන්න පටන් ගත්තා. හැමෝම පුදුමෙන් බලාගෙන හිටියා. ඊට පස්සේ අපේ හාපැංචි වතුර ටිකක් ආපහු පුංචි පැලේට දැම්මා. මොන පුදුමයක්ද! මෙන්න එකපාරට මේ චූටි පැලේ ලොකුම ලොකු ගහක් බවට පත් වුණා. හැමෝටම හරිම සතුටුයි. හැමෝම නටන්න පටන් ගත්තා. මුළු කැලේම කලින් තිබුණා වගේම ලස්සන වුණා. කැලෑවේ ලොකු ලොකු ගස් හැදුණා. සත්තු හැමෝම සතුටින් නටන්න පටන් ගත්තා. එයාලට හරිම සතුටුයි. ඉතින් අපේ හාපැංචි ගිහිල්ලා කහපැංචිව බදාගත්තා. හාපැංචි මේ කොහෙද යන්නේ? ඔව් කහපැංචි හාපැංචි එයාලගේ යාළුවෝ ටිකයි මේ ගිරි දේවල් වලට ස්තුති කරන්න ඕන කාටද? ඔව් ඒ මායා ගසටයි. මායා ගසේ මායා බලය නිසා තමා මේ හැමදේම කලින් වගේම තිබුණේ. ඉතින් මේ යාළුවෝ සේරම ටික මායා ගසට ස්තුති කරන්න මායා ගස ළඟට ආවා. හැමෝම මායා ගසට ආචාරි කළා. ඉතින් යාළුවනේ මේ කතාවෙන් ගන්න තියෙන පණිවිඩය මොකක්ද දන්නවද? අපි මුළු ස්වභාව ධර්මයම ගස්වැල් ආරක්ෂා කරන්න ඕන කියන එකයි.
එහෙනම් අපේ channel එකත් subscribe කරන්න අමතක